බිඳුවෙන් පටන් අරන් ජීවිතේ ගොඩදා ගන්න උත්සාහ කරන ඔයාටයි මේ කතාව. ඔයාලගේ ජීවිතේ පටන් ගත්තේ බිඳුවෙන් නම් සතුටු වෙන්න. මොකද ඒ බිඳුවට ඔයාලගේ අත්දැකීම් අගයන් එක් කරගෙන ඉස්සරහට යනකොට ඒ ජීවිතේ හරි ලස්සනයි. ඒ කවුරුවත් ඔයාට දායාද කරපු දෙයක් නෙමෙයි. ඔයා විසින්ම ඔයාගේ මහන්සියෙන් ඔයාගේ ජීවිතේට එක් කරගත්තු අගයන්. ඒක හරි ලස්සනට විඳින්න පුරුදු වෙන්න. මොකද හැමදේම ජීවිතේ කටුක කාලයන් වලදී ඔයා දුක් විඳ කියලා අනිත් අයට පේද්දී ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ගෙවාගෙන යන කාලෙ අනිත් අයට පේන්න ඔයා උත්සාහ කරන්න. ඒක හරි රසවත්. මොකද සමාජයක් ඔයා දිහා බලාගෙන ඉන්නවා වැටෙනකන්. ඔයා වැටුන්නේ නැහැ. ඔයා වැටෙන තැනින් ගොඩාව කියන පණිවිඩය සමාජයට දෙන්න. ඔයාගේ මනස හදාගන්න. ඔයා බිඳුවේ ඉඳලා ඉහළට ගිහිල්ලා ආයෙම බිඳුවට වැටුණත් බය වෙන්න එපා. මොකද ඔයාලා ගොඩ ගියේ බිඳුවෙන්. ආයෙම බිඳුවට වැටුණත් ඔයා දන්නවා කොහොමද බිඳුවේ ඉඳලා ආයෙ ජීවිතේ ගොඩ යන්නේ කියලා. ඒක හරි ලස්සන රස විඳින්න. දවසක හැමෝටම පුළුවන්කමක් තියෙන්න ඕන. ජීවිතේ ගොඩ ගිහිල්ලා අමාරු කතාවේ ප්‍රේක්ෂකයෝ පිටසක් බිහි කරගන්න. මොකද මෙච්චර කල් ඔයා කෙරුවේ අනුන්ගේ කතාවල ප්‍රේක්ෂකයෙක් වෙච්ච එකනේ. ඉස්සරහට ඔයාගේ කතාවේ ප්‍රේක්ෂකයෝ පිටසක් බිහි කරගන්න පොඩි උත්සාහයක් දීලා බලන්න. කරගත්තු වගේයන්. ඒක හරි ලස්සනට විඳින්න පුරුදු වෙන්න. මොකද හැමදේම ජීවිතේ කටුක කාලයන් වලදී ඔයා දුක් විඳ කියලා අනිත් අයට පේද්දී ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ගෙවාගෙන යන කාලෙ අනිත් අයට පේන්න ඔයා උත්සාහ කරන්න. ඒක හරි රසවත්. මොකද සමාජයක් ඔයා දිහා බලාගෙන ඉන්නවා වැටෙනකන්. ඔයා වැටුන්නේ නැහැ. ඔයා වැටෙන තැනින් ගොඩාව කියන පණිවිඩය සමාජයට දෙන්න. ඔයාගේ මනස හදාගන්න. ඔයා බිඳුවේ ඉඳලා ඉහළට ගිහිල්ලා ආයෙම බිඳුවට වැටුණත් බය වෙන්න එපා. මොකද ඔයාලා ගොඩ ගියේ බිඳුවෙන්. ආයෙම බිඳුවට වැටුණත් ඔයා දන්නවා කොහොමද බිඳුවේ ඉඳලා ආයෙ ජීවිතේ ගොඩ යන්නේ කියලා. ඒක හරි ලස්සන රස විඳින්න. දවසක හැමෝටම පුළුවන්කමක් තියෙන්න ඕන. ජීවිතේ ගොඩ ගිහිල්ලා අමාරු කතාවේ ප්‍රේක්ෂකයෝ පිටසක් බිහි කරගන්න. මොකද මෙච්චර කල් ඔයා කෙරුවේ අනුන්ගේ කතාවල ප්‍රේක්ෂකයෙක් වෙච්ච එකනේ. ඉස්සරහට ඔයාගේ කතාවේ ප්‍රේක්ෂකයෝ පිටසක් බිහි කරගන්න පොඩි උත්සාහයක් දීලා බලන්න.